ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ හැඩකාරයව ඔයගොල්ලෝ අඳුරනවා ඇති කියලා මං හිතන්නේ. මේ පර්පල් ඇනොක්. ඉතින් හරිම ලස්සන කලර් එකක් තමයි පර්පල් ඇනොක් වලට තියෙන්නේ. ඉතින් මේක අපේ ඇන්තූරියම් වර්ග අතර තියෙන වටිනාකමින් ඉහළ වර්ගයක්. ඉතින් මම හිතුවා අද මම පර්පල් ඇනොක් ටිකක් කට් කරා. ඉතින් ඒකේ ප්ලාන්ට්ස් කිහිපයක් ඕගලන්ට දෙන්න කියලා. ඉතින් බලලා ඕගලන්ට හදාගන්න පුළුවන් නම් කතා කරන්න. ඉතින් මේ තියෙන්නේ මල් මිටිය තමයි. මේගොල්ලන්ගේ මල් හැම එකෙම නෑ. මේ එක ප්ලාන්ට් එකක තමයි මලක් තියෙන්නේ. අනික් ඒවායේ මල් නැහැ. ඉතින් මේ දැන් කට් කරපු ගස් මගේ අතත් එක්ක බලන්නකෝ. ඔයාට එතකොට උස ගැන අදහසක් එයි. අඩි 1.5ක් වගේ උසයි. ගොඩක් ප්ලාන්ට්ස් එකක් හරි දෙකක් හරි තමයි පොඩ්ඩක් උස අඩුවට තියෙන්නේ. නැත්නම් අඩි 1.5ක් විතර උස ලොකු ප්ලාන්ට්ස් ටිකක් තමයි තියෙන්නේ. මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. එතකොට ඔයාට පැහැදිලි පැල ටික. මේ එක ප්ලාන්ට් එකක්. මේ වාඩියකට වැඩිය උසයි. සමහර ඒවා අඩි 1.5ක් විතර උස ඒවත් තියෙනවා. ඉතින් ලොකු ප්ලාන්ට්ස්. මුල් ටික ගහෙන් ගහට වෙන වෙනම බලන්න. හැම ගහේම මුල් එක විදිහ නෙවෙයි. ප්ලාන්ට් එක මේ විදිහට. මේ දෙවෙනි ප්ලාන්ට් එක. මුල් ටික මේ විදිහට. යන අඩි 1.5ක් විතර උස. මේ තුන්වෙනි ප්ලාන්ට් එක. මෙයා හතරවෙනි ප්ලාන්ට් එක. මෙයා 5. මෙයා 6. මෙයා 7. මෙයා විතරයි අඩියක වගේ ප්‍රමාණයට තියෙන්නේ. අනික ඔක්කොම ඊට වඩා ගොඩක් උස ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි පර්පල් ඇනොක් ප්ලාන්ට්ස් 7 තියෙන්නේ. ඔයගොල්ලෝ එකින් එක හොඳට දැක්කා. ඉතින් මේ මුල් ප්‍රමාණයට හදාගන්න පුළුවන් කෙනෙක් විතරක් කතා කරන්න. මොකද මුල් ටිකක් අඩු නිසා හැමෝටම හදාගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙකුට දෙන්න පුළුවන්. එක ප්ලාන්ට් එකක් 1200 ගානේ. මේ ප්ලාන්ට් 7 එක්කෙනෙකුට දෙන්න තමයි මගේ ලෑස්තිය. මොකද මුල් එක එක මට්ටමට තියෙන නිසා මට ඒක තෝරලා වෙන වෙනම දෙන්න බෑ. ඒක නිසා මේ ප්ලාන්ට්ස් 7ම 8400කට එක්කෙනෙක් ගන්න කැමති නම් කතා කරන්න. ඉතින් ওই විදිහට තමයි පර්පල් ඇනොක්. ඉතින් මං ගිහිල්ලා එන්නම්. සතුටින් ඉන්න.